hello නෑ අපෝ දැන් නම් බෑ කොහෙත්ම බෑ මම මීටින් එකක ඉන්නේ හොඳයි okay මටවත් එක්ක හුරුතල්ල වින්ද වෙලාවක් නැහැ. මම මේ කරන්නේ ඔයා වගේ බිස්නස් එකක් නෙමෙයි. මම කරන්නේ නිර්මාණයක්. ඒකට හිතයි ගතයි දෙකම එකට යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ජයන්ත ඔය හුඟ දවසකින් ආවේ පැය භාගයක්වත් ඉඳලා යන්න මම ආවේ ආටිස්ලා ඔක්කොම මේකප් එකට දාලා මම ඉක්මනට යන්න ඕන මම ඇවිල්ලා එනවා කමන්නේ එනවා යන්න අම්ම එනවා බලන්න මම ඉක්මනට එනවා දවස පුරාම ඇවිදලා ඇලබින්ට හරි මහන්සි. හරි බඩගිනි. ඉතින් මම අම්මගෙන් කන්න ඕන හරියලු. අම්මා කිව්වා ගෙදර ගෙදර නම් කන්න කිසි දෙයක් නෑ මගේ පුතේ කියලා. අම්මා දුවට බීච් යන්න ඕනලු. අම්මා කිව්වේ අපි හවස යමුද? ශානියමයි.
මොකද්ද කිව්වේ? අපි හවස බීච් යමු කියලා. පාට පිස්සුද? අද හවස මට රෙකෝඩින් එකක්. මේ වාදුවත් එක්ක යන්න. මල්ලිකත් ඉන්නවනේ. එයාවත් එක්ක ගෙන යන්න. හරි? කොහෙන්ද අපි නැවතුනේ? අම්මා කිව්වා ගෙදර නම් කන්න කිසි දෙයක් නැහැ මයි පුතේ කියලා. අම්මා කිව්වා හරිම දුකේ. රැඳී ඉඳුනා. එයා පාන කියන්නේ. මේක දුකුණා. ජීවත් වෙන්න බෑ ජයන්ත. මම ඔයාලට කියලා දෙන්න. මට ඔයාලට ඕන විදිහට වෙනස් වෙන්න බෑ කියලා. ඒකම තමයි මමත් කියන්නේ. මටත් ඔයාලට ඕන විදිහට චේන්ජ් වෙන්න තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තා නම් ඇති. ඔව් මම ඒක තේරුම් ගත්තා. ඒත් අද නෙමෙයි. ඔයාව කසාද බැඳපු දවස්වලම. ඒත් මේ හැම දෙයක්ම තේරුම් අරගෙනත් මම මෙච්චර කාලයක් ඔයත් එක්ක ජීවත් වුණා ජයන්ත. මට මගේ දරුවා ඕනිස. ඒ හින්දාම තමයි මෙච්චර කාලයක් මං ජයන්තගේ නෝන හැටියට ජීවත් වුනේ. ඔයා යාගින් අයින් වෙන්න බලන්න. එහෙම කළොත් මට ආත්මයක් නෑ නිස. කවුද මාව බාරගන්නේ? කවුද මගේ දරුවා බාරගන්නේ? අවලංගු කාසියක් වෙන්න මට බෑස. මං ආසයි වගේ දරුවා බලන්න. වෙලාවක ඉන්න අපේ ගෙදර දරුවත් එක්ක කරගෙන. ටෙලිෆෝන් එකකින් කතා කළාට පස්සේ මට හිතුණා ඔයා ගැන ටිකක් දැනගන්න ඕනේ කියලා. යාළුවාට කිව්වා. ගෙදර ඉන්න සර්වන්ට් කිව්වා. බැරිම තැන අම්මටත් කිව්වා සර්. ඒ කවුරුවත් මාව තේරුම් ගත්තේ නැහැ. ඒ වගේ කෙනෙක් තමන්ගේ අසරණකම ගැන සර්ට කියන එක පුදුමයක් නෙමෙයි සර්. සාමාන්‍යයෙන් දිනු මාව හම්බෙන මිනිස්සු ඒගොල්ලන්ගේ ප්‍රශ්න නොයෙකුත් ප්‍රශ්න මට කියනවා. සමහර මිනිස්සු ගොඩක් දේවල් මගෙන් බලාපොරොත්තු වෙනවා. රස්සාවල්, උසස් වීම, ටෙන්ඩර්. නමුත් ඔයා ඊට වඩා හුඟක් වෙනස්. ඔයා මගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඒක නිසා මම කල්පනා කළේ ඔයාව හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මම මෙතනට ආවේ පපුව ගැහ ඉස. මං කවදාවත් මේ වගේ ගමනක් ගිහිල්ලා නැහැ. ඒත් අද මම මෙතනින් යන්නේ සර් ගැන ඇතුළේ ලොකු ගෞරවකින් සර්. මම දේශපාලනඥයෙක් වෙනවා. මට බෑ මට හිතන තැන්වල හිතන මිනිස්සුත් එක්ක ගැවසෙන්න. පොඩි පින්තූරයක් ඇති මුළු ආණ්ඩුවක්ම පෙරලන්න. තේරුණාද? දැන් වාගේ ගෙදර යන්න. Bennett! මත්ය හන්දිරි ගිහින් ත්‍රි කොහෙද මිනිස්සු යන්නේ?
හන්දියට ගිහින් ත්‍රිවිලේ කතා කරා. කොහට යන්නද? මං යන්නේද? ඔව්. ඒක මං ඩ්‍රයිවර්ට කියන්නේ. තමසු මං කිව්ව වැඩේ කරනවා. ඔව්. ගෙදරුන් ඔක්කොම එකයි. ඕන එකයි එපා එකයි හැමදේම ඕනේ. නංගි දන්නවද වැඩ? දිනුට ආණ්ඩුවේ කොන්ට්‍රැක්ට් එකක් හම්බෙලානේ. ඇත්තට? ගවර්න්මන්ට් කොන්ට්‍රැක්ට් එකක්? හරි පුදුමයිනේ. ඔව් මම බැංකුවට ගිහිල්ලා එන ගමන් ෂොප් එකටත් ගියා දිනුත් එක්ක කතා කරන්න කියලා ටිකක්. ඉතින් දිනු හිටියද? නැහැනේ. එයා මිනිස්ට්‍රි එකට ගිහලා ඇමතුමා හම්බෙන්න. බලන්නකෝ මේ ළමයා සද්ද නැතුව කරන වැඩ මටවත් කිව්වේ නැහැනේ. හොඳයි හොඳයි. එහෙනම් අපිට ඕකෙන් ලොකු ලාභයක් ගන්න පුළුවන්. මම නම් හිතන්නේ ඔකට කවුරු හරි ආණ්ඩුවේ ලොකු කෙනෙක් උදව් කරනවා ඇති. නැත්තම් කොහමද? ඔව් අර මෙත්සිරි කාර්යවසම් කියලා ඇමති කෙනෙක් ඉන්නේ. අන්න එයා තමයි කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන්නේ. මෙත්සිරි ඇමතුමා. මං එයාගෙන අහලා තිනවා. එයා හුඟක් හොඳ කෙනෙක්. අම්මි ගහන්න. ඔයා ඔක්කොම වත් වෙනවා. අන්න. කොහොමද? අන්න. අයියෝ. මල්ලිකෝ අද මඩම් නෝනට සන්තෝෂයක් ඇවිල්ලා. එක පිම්මට බැඩ්මින්ටන් ගහනවා බේබිත් එක්ක. මැඩම් නෝන සන්තෝෂෙන් ඉන්නවා නම් කොච්චර එකක්ද වෙනා. එහෙම දවසට මට සන්තෝෂයි. හැමදාම ඔහොම ඉන්නවනම් දවසක් ඉන්නවුණු සමානයක් අඳනේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. දුවන පාරට දුවන. දුවන පාරට. Doni. Ini Doni banget kah? Aneh, magi hoda Doni nih. Cutak kamu nih. Cutak kamu. Sampai cutai. Ini Katarina. Hello Dinu. ඉතින් කොහොමද? Tuh බත් කවනවා සර්. දුව කියලා කිව්වට තාම දුව දැකලත් නැහැනේ මං. ඒක තමයි නේද සර්? දිනු. සර්. ඔයා මගේ මුද්ද දාගෙන දෙන්නේ. ඒක කොහෙට වෙලාද දන්නේ නැහැ සර්. මම හැමතැනම හෙව්වා. තාම හම්බුනේ නැහැ සර් එක. කවන්නේ. පස්සේ එකක් ගන්න බැරිය. ඒක නෙමෙයි දිනු. සර්. හෙට හවස මං බීච් සයිඩ් එකේ මවුන්ට් පුලා එකේ ඉන්නේ.
වර්ක්ෂොප් එකක් තියෙනවා අපි. දුවත් එක්ක කරගෙන ඉන්න. මට දුවත් බලන්න පුළුවන් නේ? සර් ඕකේ. හෙලෝ ගුඩ් මොර්නිං සංජු මොකද්ද ඔව් අද පත්තරේ හරි සංජු හරි තෑන්ක්ස් සංජු මම බලන්න